හොඳයි ඉතින් ආයුබෝවන් සුබ උදෑසන ලස්සන දවසක් වේවා කියලා ඔන්න ප්‍රාර්ථනා කරනවා කෘෂි නිවුස් අපේ YouTube channel එකත් එක්ක එකතුලා ඉන්න ආදරණීය හිතවතුන් ඔබ සියලුම දෙනාට අද දවසේ චුට්ටක් වෙනස් විදියකට තමයි මේ තොරතුරු ඔබත් එක්ක බෙදා හදාගන්න බලාපොරොත්තු වෙන්නේ ගොඩක් වටින තොරතුරක් ඔබ බලාපොරොත්තු වෙන සිටිය තොරතුරක් සෝමතිලක ජයමහා ආදරණීය කලාකරුවන්ගේ අපූර්ව ගීතයක් තියෙනවා මම ගොඩක් ආසයි මේ ගීතයට ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නේ නෑ දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නේ නෑ ජීවිතයේ හැමදාමත් සැප රැඳෙන්නේ නෑ සිනහා වෙවි කල් ගෙවන්න බෑ ඔන්න ඔබ තමයි ගීතය. ඉතින් මට ගීත ගායනා කරන්න එහෙම හැකියාවක් නැහැ, ලොකු හැකියාවක් නැහැ. හැබැයි මම ගොඩක් ආස කරන ගීතයක්. ඒ වගේම ජීවිතයේ යථාර්ථය පිළිබඳව අපිට හොඳ පණිවිඩයක් ලබා දෙන ගීතයක්. ජීවිතය කියන්නේ අපිට හැමදාම සතුටෙන් ගත කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ජීවිතයේ අපිට තියෙන බලාපොරොත්තු ගොඩක්. හැබැයි අපිට තියෙන මේ ජීවිතයේ කෙටි කාල සීමාවෙදී මේ බලාපොරොත්තු වෙන සියලු බලාපොරොත්තු අපිට ඉෂ්ට කරගන්න හම්බ වෙන්නේ නැහැ. ඒක තමයි අපි කැමති වුණත් අකමැති වුණත් යථාර්ථය. මේ ජීවිතයේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න යන ගමනේදී අපිට විවිධ බාධක අභියෝග වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හැබැයි බාධක අභියෝග වලට මුහුණ දුන්නොත් තමයි අපිට ජයග්‍රහණය අපි බලාපොරොත්තු වෙන දේවල් ලබා ගන්න හැකි වෙන්නේ. ඉතින් අද උදෑසනම ඔබට පුංචි පණිවිඩයක් ලබා දුන්නේ ආදරණීය දුවේ පුතේ ඔබ පසුගිය කාල සීමාව තුළ වැඩිපුරම තොරතුරු අහපු වැඩිපුරම බලාපොරොත්තු තියාගෙන හිටපු NVQ6 ජාතික කෘෂිකර්ම ඩිප්ලෝමාව ඔන්න ගැසට් වෙලා තියෙන්නේ. ඒ සුබ පණිවිඩය තමයි අපි අද දවසේ ඔබට ලබා දෙන්නේ. ඊයේ දිනේ තමයි මේක ගැසට් උනේ. ඔන්න අද පාන්දරම කෘෂි නිවුස් වලින් අපි ඒ ගැන තොරතුරු ඔබට කියන්න බලාපොරොත්තු වෙනවා. හරි එහෙනම් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නෙලා වෙබ් අඩවිය මේ පිළිබඳව තොරතුරු වාර්තා කරලා තියෙනවා. මම මේ තොරතුරු යොදාගෙන ඔබට මේ පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කරන්නම්. කොහොමද මේ සඳහා ආයෝජන කිරීම කරන්න කියලා. ආදරණීය දුවේ පුතේ මෙන්න මෙහෙම තමයි සඳහන් වෙන්නේ. කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳව උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීම සඳහා ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීමේ විවෘත තරඟ විභාගය 2025 මේට කලිනුත් මම කිව්වා අප්‍රේල් මාසයේ අන්තිම වෙද්දී මේක ගැසට් වෙනවා බලාපොරොත්තුෙන් ඉන්න කියලා. ඔන්න දැන් ගැසට් වෙලා තියෙන්නේ. හොඳද? හරි. එහෙනම් කෘෂිකර්ම විද්‍යාල විදියට ඔබට ඇප්ලයි කරන්න පුළුවන් අගනුකොළ පැලැස්ස, කොණ්ඩසාලේ, කරපිංච, පැල්වෙහෙර, වවුනියාව, අනුරාධපුර, බිපිලේ, ලවදුව, පාලමුණේ, පරන්තන්, වාරියපොළ. ඔන්න ඔය කෘෂිකර්ම විද්‍යාල 11 සඳහා මේ වෙනකොට ඔන්න 2025 වර්ෂය වෙනුවෙන් ඔබ වදවා ගන්න සියලු කටයුතු සූදානම් කරලා තියෙන්නේ. අපි බලමු කොහොමද මේ පිළිබඳව ගැසට්ටුවේ තොරතුරු ඇතුළත් වෙන්නේ කියලා නේද? හරි. මම ඒ තොරතුරු බොහොම සරලව ඔබට ඉදිරිපත් කරන්නම්. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳව උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීම සඳහා ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීමේ විවෘත තරඟ විභාගය 2025 කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලයන්හි පැවැත්වෙන කෘෂිකර්ම නිෂ්පාදන තාක්ෂණය පිළිබඳව උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව මේක NVQ6 පාඨමාලාවක් හැදෑරීම සඳහා 2026 අධ්‍යයන වර්ෂයට අදාළව සිසුන් ඇතුළත් කර ගැනීමේ තරඟ විභාගය සඳහා ආයතනපත් කැඳවනු ලැබේ. මෙම විභාගය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විභාගාංශය විසින් 2025 සැප්තැම්බර් මාසය තුළදී සිංහල හා දෙමළ මාධ්‍ය වලින් ප්‍රධාන නගර කිහිපයක පිටවනු ලබන විභාග මධ්‍යස්ථානවලදී පැවැත්වීමට අපේක්ෂිතයි. හරි. ඊළඟට තියෙනවා කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව පිළිබඳව ඔන්න පුංචි හඳුන්වා දීමක් තියෙනවා. ඔබට මේ පිළිබඳව
ලොකු දැනුමක් නැත්නම් මෙන්න මේ තොරතුරු වැදගත් වේවි දුවේ පුතේ. කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳව උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කමිෂන් සභාව යටතේ ලියාපදිංචි කර ඇති පාඨමාලාවක් වන අතර ඒ සඳහා ජාතික වෘත්තීය සුදුසුකම් 6 වන මට්ටම කෙටියම කියවත් NVQ6 ලබා දෙයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් අගනුවල පැලැස්ස කරපිංච කුණ්ඩසාලේ පැල් වෙහෙර සහ වවුනියාව යන කෘෂිකර්ම විද්‍යාලයන් තුළ කාන්තා සහ පිරිමි දෙපාර්ශ්වයටම විවෘත පාඨමාලාවක් ලෙසින් මේ පාඨමාලාව පවත්වාගෙන යනු ලැබේ. පාඨමාලා කාලය වසර 2.5යි. එයින් වසර 2ක් කෘෂිකර්ම විද්‍යාලයක් තුළදී නිශ්චිත විෂය මාලාවකට අනුකූලව ඔබට පුහුණුව ලබා දෙනවා. එයින් අනතුරුව ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීම අධිකාරියේ අපි කෙටියෙන් කියුවොත් නයිටා අධීක්ෂණය යටතේ මාස 6ක රැකියාස්ථ පුහුණුවක් නම් කරන ලද ආයතනකින් ලබාගත යුතු වේ. පූර්ණ කාලීන නේවාසික පාඨමාලාවක් වන මෙම පාඨමාලාව ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් පවත්වනු ලැබේ. මේක පූර්ණ කාලීනව පැවැත්වෙන නේවාසික පාඨමාලාවක්. ඔබට ජීවිතයේ අපූර්ව අත්දැකීමක් විඳගන්න පුළුවන් කාල සීමාවක්. මේ වසර 2.5ක කාලය බොහොම විනෝදයෙන් ඒ වගේම රටට කෘෂිකර්ම ශේෂ්ත්‍රයෙන් සේවය කරන්න ගොඩ දෙනෙක්ගේ බලාපොරොත්තුවක් තියෙනවා විදේශගත වෙන්න කෘෂිකර්ම ශේෂ්ත්‍රයට අදාළව නව ශ්‍රීලන්තය ඕස්ට්‍රේලියාව මේ වගේ රටවල් වල ජොබ් ඔපචුනිටිස් ගන්න ගොඩාක් වැදගත් වෙන පාඨමාලාවක් තමයි NVQ6 Agriculture Diploma course එක කියලා කියන්නේ. මේකෙන් රාජ්‍ය අංශයේ රැකියාව බොහොමයකට යන්න පුළුවන්. පොත්ගලික අංශයේත් රැකියාව බොහොමයක් සඳහා ලොකු ඉල්ලුමක් තියෙනවා මේ කෝස් එකට. හරි. අපි බලමු තවත් මොනවද විස්තර සඳහන් වෙන්නේ කියලා. ඇතුළත් කර ගැනීමේ තරග විභාගයේ ප්‍රතිඵල මත පාඨමාලාව හැදෑරීම සඳහා සුදුසුකම් ලැබුවන්ගේ සුදුසුකම් වල නිර්වද්‍යතාවය සමූහ පරීක්ෂණයක් තුළින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව කෘෂිකර්ම විද්‍යාලවලට ඇතුළත් කර ගැනීම සඳහා තෝරා ගනු ලැබේ. ඒ කියන්නේ මේකට මේ ඉන්ටර්විව් එකට ලකුණු දෙන්නේ නැහැ. එක්සෑම් එකට තමයි ලකුණු හම්බ වෙන්නේ. පාඨමාලාවට ඇතුළත් වීම සඳහා සපුරා ලිය යුතු සුදුසුකම් අධ්‍යාපන සුදුසුකම් යටතේ තියෙනවා. අපොස සාමාන්‍ය පෙළ විභාගය දෙවරකට නොවැඩි වාර ගණනකදී විෂයන් 6කින් සමත් වී තිබිය යුතු අතර සිංහල හෝ දෙමළ භාෂාව ගණිතය සහ විද්‍යාව යන විෂයන් 3 සහ තවත් එක් විෂයකට සම්මාන සාමාර්ථයක් හෝ ඊට ඉහළ සාමාර්ථයක් තිබිය යුතුයි. ඉහත වාර 2 තුලදී හෝ වෙනත් ඕනෑම වාර ගණනකට මුහුණදී හෝ ඉංග්‍රීසි විෂය සඳහා අවම වශයෙන් සාමාන්‍ය සාමාර්ථයක් S1ක් ලබා තිබිය යුතු වේ. සහ අපොස උසස් පෙළ විභාගයේදී ජීව විද්‍යාව විෂය ධාරාව තුළ ජීව විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව හෝ කෘෂි විද්‍යාව යන විෂයන් හදාරා අවම වශයෙන් සාමාන්‍ය සාමාර්ථ 3ක් එකවර ලබා තිබීම තවත් අවශ්‍යතාවයක්. එහෙම නැත්නම් අපොස උසස් පෙළ විභාගයේදී තාක්ෂණ වේදය විෂය ධාරාවේ ජෛව පද්ධති තාක්ෂණ වේදය හෝ ඉංජිනේරු තාක්ෂණ වේදය, තාක්ෂණ වේදය සඳහා විද්‍යාව සහ කෘෂිකර්මය යන විෂයන් හදාරා අවම වශයෙන් සාමාන්‍ය සාමාර්ථ 3ක් එකවර ලබා තිබීම වැදගත් කියලා තවත් විශේෂ පණිවිඩයක් තියෙනවා. ජීව විද්‍යාව සහ තාක්ෂණ වේදය විෂය ධාරාවන් යටතේ අපොස උසස් පෙළ සඳහා උක්ත විෂය සංකලනයට අදාළ විෂයන් 3න් බැහැර වෙනත් විෂයක් හදාරා තිබීම නුසුදුසුකමක් ලෙස සැලකේ. ඔන්න ඔය ටික තමයි අධ්‍යාපන සුදුසුකම් වෙන්නේ. හරි, දැන් දුවේ පුතේ ඔබ බලාපොරොත්තු වෙනවා ඇති මේකට ඇතුළත් වෙන්න වයස් සීමාව කොහොමද කියලා. ඒ ගැන තමයි දැන් ඊළඟට කියන්න හදන්නේ. 2025 වන දිනට ආයුධම් කරුගේ වයස අවුරුදු 18ට නොඅඩු විය යුතු අතර අවුරුදු 25ට නොඅඩි විය යුතුයි. ඒ අනුව ආයුධම් කරුගේ උපන් දිනය 2005/26 දින හෝ ඊට පසු සහ 2007/5/26 දින හෝ ඊට පෙර විය යුතුයි. මෙම පාඨමාලාව තුළ කෘෂිකාර්මික කටයුතු වලට අදාළ ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇතුළත් හේයින් පාඨමාලාව හැදෑරීම සඳහා ශාරීරික හා මානසික වශයෙන් යෝග්‍ය සෞඛ්‍ය තත්ත්වයක් පැවතිය යුතුයි. පාඨමාලාවට ඇතුළත් වන අවස්ථාවේදී
ගර්භණී භාවයේ පසුවීම පාඨමාලාවට ඇතුළත් කර නොගැනීමටත් පාඨමාලාවට ඇතුළත් වීමෙන් අනතුරුව ගර්භණී තත්වයට පත්වීම පාඨමාලාවෙන් ඉවත් කිරීමටත් හේතුවක් වනු ඇත. සැලකිලිමත් වෙන්න ඕන. ඔබ සැලකිලිමත් වෙන්න ඕන මේ පිළිබඳව. පාඨමාලාව හැදෑරීම සඳහා ඔබ තෝරාගත හොත් ශාරීරික හා මානසික වශයෙන් යෝග්‍ය සෞඛ්‍ය තත්ත්වයකින් යුක්ත බවට රජයේ වෛද්‍යවරයෙක්ගෙන් ලබාගත් වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කළ යුතුයි. පූජ්‍ය පක්ෂය මෙම පාඨමාලාව හැදෑරීම සඳහා ආයුධම් කිරීමට සුදුසුකම් නොලබයි. රජයේ සේවයේ නියුතු අය මෙම තරඟ විභාගයට පෙනී සිටීමට සුදුසුකම් නොලබයි. ඔන්න මතක තියාගන්න ඕන රාජ්‍ය සේවකයන්ට මේ සඳහා ආයුධම් කරන්න බෑ. ඊළඟට විභාගයේ පැවැත්වෙන මාධ්‍ය සහ විභාග මධ්‍යස්ථාන කෘෂිකාර්ම නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීම සඳහා ශ්‍රී ලංකා කෘෂිකාර්ම විද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීමේ තරඟ විභාගය සිංහල හා දෙමළ මාධ්‍ය වලින් පමණක් පවත්වනු ලබන අතර ඉල්ලුම් කරන මාධ්‍ය පසුව වෙනස් කිරීමට ඉඩ දෙනු නොලැබේ. මතක තියාගන්න ඕන තරඟ විභාගයේ පහස සඳහා නගර ආශ්‍රිතව පිහිටවනු ලබන විභාග මධ්‍යස්ථානවලදී 2025 සැප්තැම්බර් මාසය තුලදී පවත්වනු ලැබේ. ආයුධම් පත පිරවීමේදී තමා විභාගයට පෙනී සිටීමට කැමති නගරය සහ ඊට අදාළ අංකය නියමිත ස්ථානයේ ඇතුළත් කළ යුතුයි. එම තෝරා ගැනීම පසුව වෙනස් කිරීමට ඉඩ දෙනු නොලැබේ කියලා ඔන්න සඳහන් වෙනවා. නගර තමයි අම්පාර අනුරාධපුරය දඹුල්ල ගම්පහ ගාල්ල හම්බන්තොට මහනුවර කුරුණෑගල වවුනියාව ඔන්න ඔය නගරවල තමයි එක්සෑම් එක තියෙන්නේ. ඊළඟට තියෙනවා ආයුධම්පත් කැඳවීම. මෙම තරඟ විභාගය සඳහා ආයුධම්පත් කැඳවීම ඔන්ලයින් ක්‍රමය ඔස්සේ සිදු කරනු ලැබේ. මම ඒකට ලින්ක් එක දානවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ www.doa.gov.lk වෙබ් අඩවිය හරහා තමයි ඔබ මේකට ආයුධම් කරන්නට ඕන. ඊළඟට තියෙනවා විභාග ගාස්තු රුපියල් 1300යි. මම ඒ සම්බන්ධව ගොඩාක් තොරතුරු කියන්න යන්නේ නැහැ. ලදුපත් ලබාගෙන ඒවත් සබ්මිට් කරන්න ඕන. ආයුධම් පත ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් සම්පූර්ණ කරන්න ඕන. ආයුධම් පත සම්බන්ධ යම් ගැටලුවක් තියෙනවා නම් ඔබට මේ පිළිබඳව වැඩිදුරටත් තොරතුරු ලබා ගන්න පුළුවන්. මෙන්න මේ දුරකථන අංක වලින් 081 23 88 340 ඒ වගේම 081 23 88 341 ඔබට පුළුවන් මේ පිළිබඳව වැඩිදුරටත් තොරතුරු විමසීමක් සිද්ධ කරන්න. දැන් තමයි ක්ලෝසින් ඩේට් එක කියන්න හදන්නේ. මේක ගොඩක් වැදගත්. මේ ක්ලෝසින් ඩේට් එකට කලින් ඔබ අනිවාර්යයෙන්ම ඇප්ලයි කරන්නට ඕන. ආයුධම්පත් බාර ගන්න අවසාන දිනය 2025/5/26. ඔන්න කාලය තියෙනවා කියලා අන්තිම වෙනකම් බලන් ඉඳලා වැඩේ ප්‍රශ්නයක් කරගන්න එපා. පහු වෙනකොට කොහො වෙන්න පුළුවන්. ඒක නිසා 5/26ට කලින් මේකට ඇප්ලයි කරන්න ඕන. 5/26න් පස්සේ මේ ෆෝම් එක ඇප්ලයි කරන වෙබ් අඩවියෙන් ඉවත් කිරීම සිද්ධ වෙනවා. ඉතින් ආදරණීය දුවේ පුතේ ඔන්න ඔබ බලා සිටි ඔබ බලාපොරොත්තුවෙන් ඇත්තටම නොයිවසෙල්ලෙන් හිටිය කෘෂිකර්ම ඩිප්ලෝමාව කෘෂිකර්ම විද්‍යාල ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාල ඔන්න ගැසට් වුණා. මම ඔබට කලින් කිව්වා වගේම එහෙනම් දැන් ඉතින් ඔබට තමයි අවස්ථාව තියෙන්නේ මේකට ඇප්ලයි කරන්න. මම ගැසට් එකේ ලින්ක් එකක් ඩිස්ක්‍රිප්ෂන් එකට දානවා. ඇප්ලයි කරන ඔන්ලයින් ෆෝම් එකේ ලින්ක් එකක් ඩිස්ක්‍රිප්ෂන් එකට දානවා. එහෙනම් ඉතින් තියෙන්නේ ආයුධම් කිරීමේ කාර්යය ඉක්මනින්ම සිද්ධ කරන්න. ඊයේ ගැසට් වුණා පැය 24ක් යන කලින් අපි කෘෂි නිවුස් වලින් ඔබට මේ පිළිබඳව තොරතුරු ඉදිරිපත් කළා. වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඒක තමයි වටිනාම දේ, වැදගත්ම දේ. තවත් කෙනෙකුට මේ ගැන දැනුවත් කිරීම තමයි ඔබ ඔවුන්ට ලබා දෙන ලොකුම ශක්තිය මඟ පෙන්වීම. ඔබ මට ලබා දෙන ලොකුම ශක්තිය මඟ පෙන්වීම. වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. තවත් කෙනෙකුට මේ පිළිබඳව කියන්න. WhatsApp තියෙනවා, social media තියෙනවා, Facebook, එතකොට TikTok, YouTube, Instagram මේවා ඔස්සේ පුළුවන් තරම් ෂෙයා කරන්න වීඩියෝ එක. එහෙනම් ටිකක් දිග වීඩියෝ එකක් ඔබ නිවිහැන හිල්ලේ මේ ලින්ක්ස් වලට ගිහිල්ලා තොරතුරු අධ්‍යයනය කරන්න. එහෙනම් ගිහිල්ලා එන්නම්. ගොඩක් ස්තුතියි වීඩියෝ එක බලුවට. සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔබ සියලුම දෙනාට.